අපි අද යනවා day 2 බාත්පූල් පාක් එකට අපිට ලලිපාර ලේක් එකට යන්න බැරි වුණා. අද යනවා ලේක් එක බලන්නත් එක්ක. මොන අපි round about එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් කලින්ම first exit එකක් යනවා. First මේක තමයි 34 පාර. අපි මේ මෙතන තියෙන මේ ෂෝට් එක කිල් දිරහන්න කෑම හොඳයි. ඉංග්‍රීසි කෑම තමයි තියෙන්නේ. බලමු කොච්චරලා යනවද කියලා අපිට යන්න පාක් එකට හරියට විනාඩි 5යි ගියේ කලින් පාරට. විනාඩි 5යි තමයි ගියේ. Oh, I forgot my microphone. motorway connect කරන roundabout එක. මේකෙන්ද පොඩ්ඩක් ලොකු එකක් තියෙන්නේ. M6 කියලා තියෙන උතනෝය මේ motorway M6. M කියන්නේ motorway. අන්නතරින් ගිහිල්ලා අපි යන්න ඕනේ. එතනින් left roundabout exit උනා. මෙතන ඉඳන් හරියටම විනාඩියක්වත් යන්නේ නැහැ පාක් එකට. අද වෙදර් එකත් හොඳයි. සමහරට පාක් එක බිසි වෙන්න පුළුවන්. බලමු ගිහිල්ලා. බිසි නැතුනොත් හොඳයි. කාර් පාක් එකේ පාකින් ස්පොට් එකක් ගන්න. මෙතන කාර් පාක් එක පොඩි. මෙතනක් තියෙනවා roundabout එක පොඩි එකක්. මේක මේ අලුතෙන් හදපු එකක්. කලින් මෙතන තිබ්බේ නැහැ. මේ ඉතින් තව ටිකක් තියෙනවා roundabout එක. එතන left එක ගත්තා. මේ හරි තියෙන ගොඩක් warehouses අරන් JCB අරන් දෙනියක් තියෙනවා මේ පැත්තේ. අපි පාක් එකට ළඟ වෙනකන් උගා වෙනවා දැන්. මෙතනින් තමයි පාක් එක. අපි පාක් එකට ආවා. පාක් එක පොඩ්ඩක් බිසි. කට්ටිය ඉන්න ඇවිල්ලා දැනටම. නාඩරුට පාකින් ස්පේසස් නම් තියෙන ඇති වෙන්න. මෙතනින් පාක් කරා. හරි අපි පාක් එකට ආවා. හරියට විනාඩි 5ක්වත් ගියේ නැහැ. ට්‍රේන් එකක් යනවා. right. කලින් පාර බ්ලොග් එක නවත්තුවේ මෙතනින්. මොකද අපි ගිය පාර ඇවිල්ලා එනකොට පොඩ්ඩක් රැ වෙලා තිබ්බේ. ඒකින්ද මෙතෙන්ට ඇවිල්ලා හැරිලා ගියා. අදත් වෙදර් එක හොඳයි. ඒකින්ද මොනවද ආපහු ආවා. ඇවිල්ලා අද යනවා ලේක් එක බලන්න. මෙතන තියෙනවා ලේක් එකක්. ලේක් එක වටේ යන්න තමයි අයිඩියා එක. වටේම ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. right. එහෙනම් ගිහින් බලමු. මේක තමයි part 2.
ඔය ලංකාවේ ගල් ලඟුරු කෝච්චියේ තියෙන ඒ වගේ එකක්. හරි ගූඩ්ස් නම් මනම් ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන එකක් වෙන්න ඕනේ. මම ඔය අදමයි දැක්කේ මේ වගේ එකක්. රයිට්. මෙතෙන්ට ආවනම් මේ මෙතෙන්ට ට්‍රේන් එක හොඳට පේනවා මේ. රේල්වේ එක එහෙම හොඳට පේනවා මෙතෙන්ට. ටස්ම් කරලා දැන් මෙතන ට්‍රේන් එකක් આવත් මට ෂොට් එකක් ගන්න පුළුවන්. ට්‍රේන් එකක් නැහැ ඉතින්. අද පාක්කේ ටිකක් කට්ටිය ඉන්නවා වගේ. කලින්ට වඩා. ඊළ බලමු ලේක් එක පැත්තට කොහොම වෙයිද දන්නේ නැහැ. ලෑම්ප් පෝස්ට් වල ලයිට් දාලා නැහැ. Lights on. Is it on? The lights. No. So අපි මේ මෙතනන් තියෙන පොඩි පාරක් මේකෙන් ගිහලා එහා පැත්තට යන්න පුළුවන්. මේක යන්නේ රේල්වේ එක උඩින්. ඔන්න තියෙනවා ලේක් එක. පේනවද? ඉස්සරහා. මම කලින් පාර නෙවෙයි ඊට කලින් ආපු පාර මේ මෙතන බෙන්ච් එකක් තියෙන කොළ පාට මෙතන ගිහලා පෙන්නන්නම්. ඔතන ඉඳන් මම කලින් පාර මේ මගේ ඩ්‍රෝන් එක යවුවා. ඩ්‍රෝන් එක වල පොඩි ෂොට්ස් දෙක තුනක් ගත්තා. මම ඒක මේ vlog එකේ අනිවාර්යෙන්ම අප්ලෝඩ් කරන්නම් මේ වීඩියෝස් එක. මේක තමයි පාක් එක. මේක මහා ලස්සනයි. මේ මිනිස්සු සෑහෙන එනවා මෙතෙන්ට. වෙන බෙන්ච් එක. මේ වාඩි වෙන්න පුළුවන් බෙන්ච් එක මේකේ. මේ ඔක තමයි ඉස්සරහා ලේක් එක. මේ අද පොඩ්ඩක් බිසි වගේ කට්ටිය ඉන්නවා සෑහෙන. සෑහෙන කියන්නේ ඉන්නවා අද ටික දෙනෙක්. මේක තමයි ලේක් එක. මේ අපි යමු මේක වටේම යන්න පුළුවන්. වටේම ගිහිල්ලා රවුමක් ගහලා බලමු. එතන ඇවිල්ලා මේ ලේක් එකේ ආවට no swimming allowed කියලා. කරන්න බෑ. no swimming.
ස්විම් කරන්න බෑ කියලා එතන බෝඩ් එක ගහලා තියෙනවා මේ. මෙතන බෝඩ්ස් හැමතැනම ගහලා තියෙනවා මේ. මෙතනත් එකක් තියෙනවා. පේනවද දන්නේ නැහැ කැමරා එකට. පොඩ්ඩක් දුර වැඩි එක zoom කරන්න අමාරුයි. මේක ඉන්නවා මේ right මේ ලේක් එකේ ඉන්නවා මේ මේකට කියන්නේ මේ ඩක්ස්ලා වෙන්න ඕනේ. මම හරියට දන්නේ නැහැ. කොහොම හරි මේ එංගලන්තේ නීතියක් තියෙනවා මේ සත්තුන්ව අල්ලන්න බෑ. ඔය සමහරක් දන්නේ නැති කට්ටිය ඔය පහුගිය දවස්වල වීඩියෝස් එහෙම ගියා මේ YouTube එකේ Instagram හරි මේ ඔය සයිලන්ට් සීකර්ස්ලා වෙන්න ඕනේ මෙහෙට ඇවිල්ලා මේ සත්තුන් අල්ලගෙන මරාගෙන කාලා තියෙන පාක්ස් වල මේ නීති විරෝධී අන්න ගියා පියාඹගෙන මේ මෙතනින් බහලා යන්නත් පුළුවන් ඕනනම් මෙතනින් වතුරට මේ යන්නේ නැහැ උනාට මේ සත්තුන්ව අල්ලන්න බෑ එංගලන්තේ. මේක තහනම්. මේ මොකක් හරි එකක්. මේක එංගලන්තේ නීතියක් තියෙන මේ සත්තුන්ව අල්ලන්න බෑ. මේ ඉන්න උන් තමයි. මේ කියනවනේ. zoom කරලා දෙනවා පොඩ්ඩක්. මොකක් හරි එංගලන්තේ ඔන්න පාක් එකේ භාගයක් පහු කරලා ආව හරියටම එක පැත්තකින් මේ ඔයගොල්ලන්ට පේනවද උඩින් තියනවා නිකන් සුදු පාටට වගේ නිකන් ග්‍රවුන්ඩ් එක හදලා නිකන් ඇවිල්ලා අයිස් ස්කේටිං කරන තැන වින්ටර් එකේ ඔතන ගිහලා අයිස් ස්කේටිං කරන්න පුළුවන්. පේනවද දන්නේ මේ පොඩ ළඟට ගිහිල්ලා පෙන්නන්නම් ඒක. මේ මොන මෙතන තියෙනවා මේ ඩක්ස්ලා ටික පැටව. මේ හරි හැමතැනම ගහලා තියෙනවා මේ රතු පාට මේව වතුරට බහින්න එපා කියලා. right මේ ඔන්න ඉවර වෙන තැනට ආවා එකේ. ඉවර වෙනවත් තියෙන පොඩි බ්‍රිජ් එකක් වගේ. ඒ කියන්නේ රේල්වේ එක උඩින් එහා පැත්තට යන්න පුළුවන් පාක් එකේ. පාක් එක ඉවර වෙන අන්තිම තැනට ආවම තියෙනවා පේනව නේද ෆීල්ඩ් එක. මේක ඇවිල්ලා මේ රග්බි ගහන තැනක්. මේ රග්බි ෆීල්ඩ් එකක් තියෙන්නේ මේ හදලා තියෙන්නේ. රග්බි ගහන තැනක් තියෙන්නේ මේ. right ඔන්න අපි ලේක් එකේ මේ ඉවර වෙන පැත්තට ආවා එක පැත්තක. මේක තමයි ලේක් එකේ ඉවර වෙන එක පැත්තක. මේ මෙතෙන්ද ඉඳන් බැලුවම ලේක් එක පේන්නේ මේ විදියට. මෙහෙම අපි ආපු පැත්තට මේ ඇවිල්ලා ඊට පස්සේ මේ පැත්තට මෙතන එන්ඩ් එකේ ඉඳන් මේ පැත්ත බැලුවම තියෙන්නේ තනි කරම මේ රග්බි ෆීල්ඩ් එක. මෙතන මේ රග්බි ගහන්න පුළුවන්. මේ ග්‍රවුන්ඩ්ස් එකම මාර විදියට මේන්ටේන්ස් කරලා තියෙන මේ පේනවනේ. තනකොළේම කපලා මේ හොඳට තියෙනවා. මේ අපි කලින් පාර ආපු වෙලාවේ අපි ගියා ග්‍රවුන්ඩ් එකට. එතකොට පොඩ්ඩක් සමයක නෙමෙයි පොඩ්ඩක් අර වින්ට් එක ඉවර වෙන්නම තැන වගේ මේ ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් මඩ වගේ තිබ්බා. හැබැයි සමයකේ මේක හොඳට තියෙනවා ඇති. මේ කට්ටිය දැනනවත් ඇවිල්ලා පොඩ්ඩ ඉන්නවා මේ හැවැත්තේ. ඒක මොච්චර. මං කිව්වේ මේ මෙතන තියෙනවා කියලා මේ අර සුදු පාටට උඩින් පේනවද දන්නේ නැහැ කැමරා එකේ. අර තනිකර උඩින් තියෙන්නේ මේ අයිස් ස්කේටිං කරන තැන. මේක වින්ටර් එකට ඕපන්. මම නම් ගිහිල්ලා නැහැ. මම මෙච්චර ළඟින් හිටියට මේ වින්ටර් එකේ හොඳට ඇති මෙතන සෑහෙන බිසි. මෙන්න ලේක් එක අනිත් ඉවර වෙන පැත්තට ආවා. දැන් මේව තමයි තියෙන්නේ. ඔන්න ලේක් එක අනිත් පැත්තට ආවා. මෙතනින් බහලා යන්න පුළුවන් ලේක් එකේ.
එහෙම ඔයාලා වතුර මම පොඩ්ඩක් ගිහිල්ලා පෙන්නන්නම්. වතුර තියෙන තැනට පොඩියට නිකන් මේ එහෙම තමයි තියෙන්නේ මේ. වතුර සෑහෙන මේ පේනවා පැහැදිලි ක්ලීන්. එහෙම තමයි නිලෙක්. දැන් මිනිස්සු ටිකක් ඉන්න කට්ටිය ජොගින් කරන්න එනවා, මිනිස්සු දුවනවා පාරේ. ලස්සනයි. යමු. සෑහෙන ගස් තියෙනවා මේක වැවිලා. මේක වින්ටර් එකේ ආව මේ ගස් වල එකකවත් කොළ මොනවත් නැහැ. දැන් මේ කොළ ටික දාගෙන ඉන්නේ මේ වගේ. දැන් සමයක ලඟ වෙන හින්දා. දැන් මෙහෙම මේ අවුව දාලා තිබ්බට මම මේ උඩි එකක් එහෙම ඇඳගෙන ඉන්නේ පොඩ්ඩක් අර හුළඟට පොඩ්ඩක් සීතලයි ඉතින්. හැබැයි ඒක සීතල කියන්නේ තමයි තියෙන්නේ. මේ කොහොමද ලස්සනයි නේ මාර මේ මොනවද මේ ෆිල්ම් එකේම දාන්න මාර මේ සිනමැටික් ෂොට්ස් ටිකක් ගන්න පුළුවන් මේකේ. නිකන් ෆිල්ම් එකකට වගේ ලස්සනයි. මේ ගස් එහෙම ඒකත් නිකන් මේ මහා ලස්සනට ඇදිලා දිනවා මේ ලේක් එක අයිනෙම. මාර ලස්සන මාරම ලස්සන. ඔව් මේ මල්ලෝ එක්ක ඇවිල්ලා තියෙනවා. මල් ලස්සන. මේ තියෙන්නේ ගස් තියෙනවා. මේක හොඳයි. ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් දුහලා කරලා යන්න සමයකේ මේකේ වටේම දිව්වනම් මේ සාමාන්‍යයෙන් එක වටයක් දිව්ව සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර තියෙනවා. මේක වටේ වට 5ක් දිව්වනම් ඇවිල්ලා හොඳ ගණන් සමයකේ. පොඩි ලේක් එකේ එක කොටසක් මේක නිකන් ලේක් එකේ පොඩි ලේක් එකක් වගේ. ඒක එකම තමයි පොඩ්ඩක් වෙන් වෙලා තියෙන්නේ. ඒක වෙනම කෑල්ලක්. ඔව් මේ ගස්සේම මාර ලස්සනයි. නිකන් අර පොඩි කාලේ අපි රොබින් හුඩ් බලනකොට තිබ්බේ රොබින් හුඩ් එකේ අර නොටින්හැම් කැලේ රොබින් හුඩ් සෙට් එක යනකොට මේ ඒ වගේ ගස් තියෙන්නේ මේ වින්ටර් ගේ නම් මේ වගේ කොළ එකක්වත් නැහැ. දැන් නම් ඔය දාලා තියෙන සමයක හින්දා. look මේ පැත්තෙත් එහෙම තමයි. මේ ලෑම් පෝස්ට් එකේ වීදුරුව කැඩිලා ඒක කවුරු හරි මේ දන්නේ කුඩු වෙලා. මේක තමයි දැන් අපි වටයක් ගිහිල්ලා ඉවර වෙන තැනකට ආවා එකේ. මල් ලස්සනයි. මේ තුලන තියෙන මේ බෙන්චස් වගේ ඒවා ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන්. මල් ලස්සන. වටයක් ගිහිල්ලා අපි ආවා අනිත් පැත්තට. මේ ඔන්න අපි පොඩ්ඩක් වාඩි වුණාට මේ මම ලස්සනයිනේ. මිනිස්සු යනවා දුවනවා මේ ජොගින් කරන්න එනවා.
තමයි. අද ලස්සනයි වාක්‍යය. මෙතෙන්ට මාරම මේ ලේක් එකේ අර මේ හිරු එළිය වැටෙනවා මාර මේ වතුර නිකන් අමුතු පාටක් කියලා නිකන්. මාර ලස්සනයි. මේක තමයි ලේක් එක මේ. මාර මේ ඉවර වෙන තැන වටයක් ගිහිල්ලා මම ඉවර වෙන තැනටම ආවා. අද පොඩ්ඩක් කට්ටිය හිටියා. හැබැයි මේක සමයක එන්න මීට වඩා වැඩි පටන් අරගෙන එතනින් පටන් අරන් රවුමක් ගිහිල්ලා තමයි ආවේ. ඔන්න අපි ආවා ඉවර කරා. ඔන්න අපි යනවා දැන් ගෙදර.